බුදුරජාණන් වහන්සේ වදාළා ඕනම පිනක් රැස් කරගන්න පුළුවන් 3 දෙනෙකුට. ඒ 3 දෙනා කවුද? එක්කෙනෙක් තමයි පින් කරන කෙනා. ඔන්න වීරසේකර මහත්තයා. කටිනේ කරන කෙනා. පිනට උදව් වෙන කෙනා. ඔන්න දානෙට උදව් වෙනවා. පෙරහැර සංවිධානය කරන්න උදව් වෙනවා. පිරිකර මේවා කරන්න උදව් වෙනවා. සිවුර මහනවා. සිවුර නවනවා. ඒ ඔක්කොටම උදව් වෙනවා එයා. පැහැදිලි නේද? එතකොට එයාත් ඒ පිනේ කොටස්කාරයෙක්. ඊළඟ එක්කෙනා තමයි පින අනුමෝදන් වෙන කෙනා. අනේ සාදු කියලා. අනුමෝදන් වෙන්න බැරි කොහොමද? දැන් මේ මහත්තයාට ඉතින් ඉඩම පූජා කරපු පින දිනවනේ. ඉතින් තවත් ඕනේ නැහනේ. කටිනේ අපිට දෙන්න තිබ්බනේ. මොන අනුමෝදන් වුන්නේ නැහැ. එයාගේ තමයි නම කියන්නේ අපේ නෑ. ඔන්න අනුමෝදන් වුන්නේ නැහැ. දැන් මහත්තයා කොට මහත්තයා බරු ටික ගෙනවට අපි නිව්වේ. අපේ නම් නැහැ. අනුමෝදන් වුන්නේ නැහැ. මේ අනුමෝදන් වෙනවා කියන එක තරම් පිනක්. ඔන්න මෙතනින් කීප දෙනෙක් ගිහිල්ලා අපි කියමු සේරුවිල හරි ඔහේ වන්දනා කරගෙන ඇවිල්ලා ෆොටෝ ටිකක් පෙන්නනවා. දුරු කියන ඔයාලා ගිහිල්ලා අපිට කිව්වනම් අපිත් එනවනේ. ඔයාලා හොරෙන් ගිහිල්ලා පින්කම් කරගන්නවනේ. අනුමෝදන් වුන්නේ නැහැ. කටින පින්කමක් කරනකොට අනේ අපිට කරගන්න නෑනේ. අනේ අපේ අතට අරන් සිවුරක් අරගෙන ඔහොම ගිහිල්ලා පූජා කරන්නේ කවද්ද? පැහැදිලි නේද? එහෙම හිතෙනවා. ඒ හිතීමේ කියන නම තමයි අනුමෝදන් වුනේ නැහැ. අනේ සාදු කියලා අත් දෙක එකතු කරලා හිත පහදවගත් අද කෙනෙක් අර කටිනේ ගෙනියන උපාසක මහත්තයා රැස් කරගන්න පිනේ කොටස්කාරයෙක් බවට අර අනුමෝදන් වෙච්ච කෙනාපත් වෙනවා. විසාකා මහෝපාසිකාව පූර්වාරාමී පූජා කරනකොට අනුමෝදන් වෙච්ච 16ක් උපාසිකාවක් දැනටත් ඉන්නවා දෙව්ලොව. අවුරුදු 3,03,33,000ගේ ආයුෂ. දැන් ඒ ගෙවිලා තියෙන්නේ අවුරුදු 2000යි. දැන් 2600 ගාණක් අවුරුදු ගෙවිලා තියෙන්නේ 3 කෝටි ගාණක් ආයුෂ තව තියෙනවා. අනුමෝදන් වීම අපිට බැරිම දේ මොකද්ද? අනුමෝදන් වීම. ඔය පින් තුනේම අමාරුම වැඩි. පින් කරන එකයි පිනට උදව් වීමයි අනුමෝදන් වීමයි කියලා තියෙනවනේ. ඕකෙන් අමාරුම එක මොකද්ද? අනුමෝදන් වීමමයි අමාරු. හැබැයි පිනක් කරන්න ලැබෙන්නේ පොඩි පිරිසකට. උදව් කරන්න ලැබෙන්නේ පොඩි පිරිසකට. නමුත් ගොඩාක් අයට අවස්ථාව තියෙනවා. මොකද්ද? අනුමෝදන් වීම. දැන් රුවන්වැලි මහසෑයේ චූඩාමාණික්‍ය දැන් අලුතෙන් දාන චූඩාමාණික්‍ය දෙවෙනි වෙන්නේ දියමන්තයකට විතරයි. මැණික් වලටත් වැඩිය වටිනවා. ඔයාලටයි මටයි පුළුවන් ද ඔක කරන්න? බෑ. ඊට පස්සේ කොත රත්තරන් වලින් සම්පූර්ණයෙන් කොත වහලා ඒ කොත පුපුරලා තියෙන්නේ. ඒ පිපුරුතෙන් වහලා අවුරුදු 100 ගානකට ආයුෂ තියෙන කොත ප්‍රතිසංස්කරණය කරනවා. දැන් ඔබටයි මට කරන්න පුළුවන්ද? නමුත් දැන් එක්කෙනෙක් එක කරනවා. කීප දෙනෙක් උදව් කරනවා. ලංකාවේ ඔක්කොම බයිනවා. පුදුම වැඩක්. පුදුම වැඩක්. අනේ සාදු කියලා අනුමෝදන් වුණා නම් කොච්චර එකක්ද කියලානේ අපිට කරගන්න බැරි දේවල් නේ. ඉතින් මේ පින්කම් කරන අය ඈතර වෙලා යයි.
බැන බැන ඉන්න මිනිස්සු සංසාරෙටම වැටිලා යයි. හොඳට මතක තියාගන්න වෙහෙරකට පන්සලකට අසපුවකට ආවට පස්සේ එන්න හිත හදාගන්න. හිත කෙලෙසා ගන්නට නෙවෙයි. හිත කෙලෙසා ගන්න නෙවෙයි. නමුත් ගොඩාක් අයගේ හිත කෙලෙසෙනවා. ඒ නිසා සසර දුකෙන් නිදහස් වෙන්න අමාරු වෙනවා. නිවනින් ඈත් වෙනවා. මා ඔබට කිව්වා කටින පින්කමක පින මහත්ඵලයි මානිසංසයි. මහත්ඵලය කිව්වේ මොකද්ද?